සිත්යාය ස්නේහයෙන් අස්වත්තන්නට. තාත්තේ මකරේ ප්‍රශ්නයක් නෑ ළමයෝ. මම මේ කල්පනා කළේ ඔය ළමයා අපට කරපු උපකාරවල හැටියට අපි ඔය ළමයාට කොහොම කළගුණ සලකන්නද කියලා. තාත්තේ මං සඳුරුවේ හෙව්වේ සඳුරුවට තියෙන ආදරයට මිසක් ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හැබැයි මට මේ වෙලාවේ තාත්තගෙන් ඉල්ලන්න දෙයක් තියෙනවා. මං සඳුරුව හොයන වෙලාවේ මගේ අයියා මගේ පිටිපස්සෙන් ඉඳන් ලොකු මෙහෙයුමක් කළා. ඒකයි අපිට මෙච්චර ඉක්මනට සඳුරුව හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වෙනුවෙන් හරි පණ්ඩුක මගේ අයියට විරුද්ධව දාලා තියෙන එන්ට්‍රි කාස් කරගන්න කිව්වනම් හරි. පණ්ඩුක විසුල මහත්තයාට විරුද්ධව පැමිණිලි කරන්න නැත්තේ එයාගේ හිතේ තියෙන වේදනාවට. හැබැයි ඉතින් කිසි වරදක් නොකරන විසුල මහත්තයාට ඒ පැමිණිල්ල නිසාම හිතේ වේදනාවක් ඇති වෙලා ඇති. ඔව්. අයියා නිදොස් මිනිහෙක්. එයා කවදාවත් කැමති නෑ එයාගේ නම දොස් ඇති මිනිහෙක් විදියට කොහෙවත් ලියවෙනවට. ඒක එයාගේ කීර්තියට හානියක්. එහෙම තමයි ළමයෝ. සුදු පසුබිමක කළු පැල්ලමක් ඇති වුණොත් ඒක හොඳට කැපිලා පේනවා. මට විසුල මහත්තයාගේ හිතේ තියෙන වේදනාව තේරුම් ගන්නට පුළුවන්. මම අඬුකත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා සාධාරණයක් කරන්නම්කෝ. දැන් එතකොට ඔය අපේ සඳරු පුතාව ගෙනින් තියාගෙන හිටපු හිඟන මිනිස්සයාටයි එයාගේ දරුවටයි මොකද වෙන්නේ ළමයෝ? පොලිසියේ මිනිස්සු හිරේ දාන ගන්නන්නේ නැහැ. OIC මහත්තයා කිව්වා සාක්ෂි සටහන් කරගෙන ඒ මිනිස්සුව ගෙදර යවනවා කියලා. OIC මහත්තයාගේ පොරොන්දුව හින්දා තමයි සඳරු පුතා ආපහු ආවේ. නැත්තම් එයා තාමත් පොලිසියේ. ඒ දෙන්නව හොයනවා. එහෙනම් ඒ මිනිස්සයා සඳරු පුතාට ආදරෙන් සලකලා තියෙනවනේ. ඔව්. අපි අයියට කියලා මොකක් හරි උපකාරයක් මේ මිනිසුන්ට කරමු. ඔයාගේ අයියා නෙවෙයි. අපි මේ උපකාරය කරන්න ඕනේ. මට හිතෙනවා පණ්ඩුකාවට පස්සේ පොලිසියට ගිහිල්ලා ඒ පැමිණිල්ල අස් කරලා දාලා අර මිනිස්සයාවයි පුතාවයි දෙන්නම පොඩ්ඩක් බලලේ. ඒක හොඳයි තාත්තේ. මගේ අයියා මොකද? පණ්ඩුක අයියා මොකද? නේද? මම මහත්තයත් එක්ක සුහදව කතා කරේ වැදගත් තැනක වැදගත් විදියට හැසිරෙන්න ඕන විදිය මගේ තාත්තා මට කියලා දීලා තියෙන හින්දා. මට මහත්තයත් එක්ක විශේෂ කතා බහක් නැහැ. මහත්තයා මහත්තයාගේ පාරේ යන්න මම මගේ පාරේ යන්න. ඔච්චර සැර වෙන්න එපා මිනිස්සුયો. සැරට කැමිච්ච මිනිස්සු බොහොම අඩුයි. රසවත් සුන්දර මිනිස්සෙක් වෙනවකෝ. මහත්තයා මමත් කාලයක් රසවත් සුවඳවත් මිනිස්සෙක් වෙලා හිටියා. හැබැයි ඒක ඉඩෝරේ කාලෙක මහත්තයාගේ නෝන සුළු සුළඟක් වෙලා ඇවිල්ලා මගේ රසයි සුවඳයි සේරම මුදුරගෙන ගියා. මම දැන් ඇවිල්ලා තිත්ත ගඳ ගහන මිනිහෙක්. වැරදි කරාම මිනිස්සුන්ට දඩුවම් ලැබෙනවා. ඒ දඩුවමින් පාඩම් ඉගෙනගත්ත මිනිස්සුන් ඉක්මනට දියුණු වෙනවා. මම කැමති පණ්ඩුකත් එහෙම මිනිස්සෙක් වෙනවා දකින්න. මහත්තයා පේමන්ට් ගානේ අලලුණු බිස්නස් කරලා පාරක් ගානේ බෝකර් වැඩ කරලා ඔය මහත්තයලා කියන විදිහට අපිට දිනුවෙන්න බෑ මහත්තයා. මම පණ්ඩුකට උදව් කරන්නම්. මොකද පොලිසියට ඇවිල්ලා පැමිණිල්ල අයින් කරලා මට කරපු උදව්වට මම කෘතගුණ දක්වන්න ඕන. නේ මම පොලිසියට ආවේ වැරද්දක් නොකරපු බලු පැටියෙක්වත් කූඩුවේ ඉන්නවට මං අකමැති හින්දා. අනිත් එක මහත්තයාලගේ හිතවලට වඩා මනුස්සකම් අපේ හිතවල තියෙන හින්දා. තේරුණාද? මං කූඩු හිටියේ නෑ පණ්ඩුක. මං හිටියේ එළියේ.
හැබැයි පණ්ඩුක මං වෙනුවෙන් කරපු කැපවීමට මම පණ්ඩුකට ආපහු ඩීලර්ෂිප් එක දෙන්න. ඔන්න බඩුත් ණයට දෙන්න. දිනු වෙන්න බලන්න. අනේ එපා මහත්තයෝ. මට මහත්තයලාගේ අල්පනෙත්තක්වත් එපා. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. ඒ ඩිංගෙදි මහත්තයලාගේ රූකඩයක් වෙලා පෝලන් නටන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මං තනියම ගොඩ එන්න. පණ්ඩුක තවම සුවඳ හමන මිනිස්සෙක්. ඔය වචන වලින් කියවෙන්නේ ඒක. ඒ සුවඳ නැති කරගන්න එපා. අපිට කලින් උඩ ගිය මහත්තුරු දඟ දාලා අහස සුළුසුලන් නිර්මාණය කරන්න එපා මහත්තයෝ. එමුණොත් අපි වගේ පොඩි මිනිස්සු ඒ සුළුසුලන් වලට ගහගෙන යනවා. මං කියපු හරුපේ මහත්තයට තේරෙන්නේ නැතිනේ නේ. එන්න. අපේ එකත් මස් විනා කරගන්න හදන්නේ අමුතුම විනිහ. රෝද පුටුව තල්ලු කරලම උඹට හරි මහන්සි ඇති නේද පුතේ? මාව උඹට මහා කරුමයක් නේද පුතේ? නෑ තාත්තේ. තාත්තේ මට කරුමයක් නෙවෙයි. මගේ මුළු ලෝකෙම තාත්තා. ආයේ එහෙම කර්ම කතාව කියන්න එපා. අර මහත්තුරු කියන කතාව සහතික ඇත්ත පුතේ. උඹ මගේ ළඟින්ම ඉඳගෙන මේ රෝද පුටුව තල්ලු කරලා හරියන්නේ නැහැ. උඹ ඉස්කෝලේ යන්න ඕනේ මයි පුතේ. ඒ මහත්තුරු කිව්වට කවුද තාත්තේ මාව ඉස්කෝලේට බාරගන්නේ? ඒක නෙමෙයි. තාත් දන්නවද ඒබ්‍රහම් ලින්කන්? ඒබ්‍රහම් ලින්කන් ඉස්කෝලේ ගිහලා තියෙන මාස 3යි. ඊට පස්සේ ඉගෙනගෙන තියෙන්නේ මං වගේ පොත් කියවලා. කවුද බං ඔය ඒබ්‍රහම් ලින්කන් කියන්නේ? හරි හරි. අර අල්ලපු ගමේ ඩේවිඩ් සින්යෝගේ අයියානේ. පිස්සුද තාත්තේ? ඇමරිකාවේ ජනාධිපති කෙනෙක්. අනේ උඹ දුප්පත් වුණාට උඹගේ හිතේ තියෙන නම් ලොකු හීනනේ. මේක කාලා හිටා. තාත්තත් භාගයක් ගන්න. මොකද බං බිනා වෙන්නේ? ආදරේට තාත්තේ. ඒක තමයි. උඹ අර විසුල මහත්තයා ගෙදර යන්න කතා කළාම ගියේ නැතිනේ. නෑ තාත්තේ. මං තාත්තව දාලා කොහෙවත් යන්නේ නෑ. ඒක නෙමෙයි තාත්තේ. අපි දැන් කොහෙද යන්නේ? පාර තියෙනකම්. උඹ මේ හීනෙට යනකම්. අපි ඇවිදගෙන යමු පුතේ. තාත්තා කාගේ තාත්තද? ඔයාගේ. මගේ තාත්තා. රයිට් සොසු මත ඔය පැත්තෙන් අල්ලගන්න. රයිට්. ආපුසරක් කියන මේ ඉන්නේ කවුද? තාත්තා මගේ තාත්තා. රයිට්. දැන් මෙහෙම උස්සලා දැන් මං හරි කියනකොට මං කියන මන්තරේ කියන්න ඕන. රයිට්. තේරුණාද? ඔයා කියන්න ඕනේ වෙන්කාලියන් වෙලියෝසා. ඕක හැරි පොටර් චිත්‍රපටියේ මන්තරේ යන්නේ. හරි. ඔයාගේ යාළුවා හැරි පොටර් වගේ නෙවෙයි මම. මම ඇත්ත හැරි පොටර් කෙනෙක්. රයිට්. කියන්න ආපුසරයා. වෙන්කාලියන් වෙලියෝසා. Right, Bengalian Veliosa. Right. Oh, තාත්තා හරියට ඉන්නකෝ. Right, මේ ඉන්නේ මගේ තාත්තා. Right. සඳුරු මහත්තයා ගල් දෙක අයින් කරන්න. Right, දැන් මේ ඉන්නේ කවුද? තාත්තා. මගේ තාත්තා. ඩෝම් පටපටා.
මොකෝ? මොකද? මොකද මේ අම්මයි පුතා ඉනාවේ? මං සිය තාත්තට මැජික් එකක් පෙන්වන්නද? එහෙනම් පෙන්වන්නකෝ බලන්න. පොඩ්ඩක් ඉන්න. ඩොන් පටං. මොකද බය වෙන්නේ? බය වෙන්නේ නැද්ද? මං කිව්වේ අතුරුදහන් වෙන මන්තරයක්. ඒ වුණාට සිය තාත්තුනේ ගල් පිළිමයක්. සිය තාත්තා අතුරුදහන් වුණොත් කෝ එයාට සිය තාත්තා කෙනෙක්. එහෙම වුණා නම් උදාරයිව අපේ ගෙදරට එක්කන් ඇවිල්ලා සිය තාත්තා මතු කරන් තිබුණා. එතකොට මට එයත් එක්ක ආයෙ සෙල්ලම් කරන්න පුළුවන් නේ. හරි. උදාරයියා එනකොට යාට මන්තරේ අමතක වෙලා තිබුණොත් මොකද කරන්නේ? අලි ජූලිය මට ඒකත් අමතකුණානේ. මොකද්ද? කොහෙන්ද ඔයා ඔය නරක වචන ඉගෙන ගත්තේ? ඇහුණද තාත්තේ? මෙයාගේ උමනාවට අර ළමයාව ගෙදරට ගෙනාව නම් අපිට මෙයාව හදාගන්න වෙන්නේ නැහැ. අනේ අනේ මේ ඔයා කට පියාගෙන ඉන්න. දුප්පත් උනාට යා නරක ළමයෙක් නෙමෙයි. හැමෝම දිහා නරකට බලන ඔයාලයි නරක. මොකද්ද ඔයා කිව්වේ? දැන් ඒ පාර අම්මත් එක්ක එක ටික කියන්න පටන් ගත්තද? සඳරු! සඳරු! තාත්තේ මම්මගේ මුළු ජීවිතේම කැප කරලා එයාට අම්මා කෙනෙක් උනේ මේ පිට මිනිස්සුන්ගේ වැරදි අහුලගෙන ගෙදරට එයි කියන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි තාත්තේ. එයා ඔය අයහපත් දේ ගන්න නැත්තේ උදාරගෙන්ම නෙවෙයි චූටිදු. එයාව ළඟ තියාගෙන හිටපු හැම නපුරු කෙනෙක්ගෙන්ම එයා යමක් ගත්තා. බනිනෝ වෙනුවට දරුවට ආදරේ කරන්න. ආදරෙන් පුළුවන් ඒගොල්ලන්ගේ අයහපත් දේ දුරු කරන්න. තේරුණාද? අම්මේ අන්නතර මුකුත් කියන්න එපා අම්මේ. එහෙනම් පුතේ ඔබ නිදහස් වුණා. ඔව් නන්දේ. හැම චෝදනාවකින් මම නිදහස් වුණා. මේකේ දුදල වගේක් තියෙනවා. මටත් එක ටිකක් හදන්න. ගෙට ගිහින් කතා කරමු. බිම වාඩි උනේ මම පුටුවක් කරන් එන්නම්. ඕනේ නෑ නන්දේ. කොහොමද තිර ගෙදරත් වාඩි වෙන්න පුටු තිබ්බේ නෑ. බිම හොඳයි. එතකොට අර පොලිසියෙන් අල්ලගත්තු අනිත් අයන්ට මොකද වුනේ? සිල්ගත්තා වගේ හිටියට වැලිගම කියන්නේ මහා අපරාධකාරී. ඒ කියන්නේ වැලිගම මහත්තයා තව තව අපරාධ කරලා තියෙනවද? වැලිගමගේ අපරාධ ඔක්කොම කරලා තියෙන්නේ ඩැනී කියලා මිනිස්සෙක්. මේ මිනිස්සු සමාජයට පේන්න ඉඳලා තියෙන්නේ බෝධිසත්වයෝ. කොහොමදත් සෑහෙන කාලයකට මේ මිනිස්සුන්ට එළියට එන්න නම් හම්බෙන්නේ නැහැ.
නම බෝසත් වුණාට දෙව්දත් වැඩ කළාම මිනිස්සුන්ට අත් වෙන ඉරනම ඕක තමයි. කොහොම වුණත් ඉතින් පුතා නිදහස් වුණානේ. නන්දි මම එනකොට වත්ත පහල ගෙබලක් ඇදලා තියනවා දැක්කා. ඔව්. ඊ අපේ අයියාගේ පුතා ඩොක්කගේ වැඩනේ. ඒකනේ අපේ මෙත්නිව කසාද බඳින්න ඉන්නේ. ඉතින් ඒක කියනවා මටයි මාමටයි නිදහසේ ඉන්න ඕන කියලා සීත් වහපු ගෙයක් හදලා දෙන්න ඕන කියලා. මෙත්නි කසාද බඳිනවා. ඔව්. ඇයි ඒකේ කසාද බඳින්න නාකද? ඒනට මං හිතුවේ මෙච්චර ඉක්මනට මෙත්නි කසාදයක් කරගන්නේ කියලා. ඒකයි මම පුදුම වුණේ.